වසර 2000කට පෙර ලෝකයේ තිබූ විශාලතම හා වැදගත්ම දැනුම් සම්භාරය එකම වහලක් යට තිබුණා කියා ඔබ දන්නවාද? පුරාණ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලය හුදෙක් පොත්පත් තැන්පත් කළ තැනක්ම නොවේ. ඒ ලෝකයේ විද්‍යාව, ප්‍රඥාව සහ සාහිත්‍ය ඒකරාශී වූ කේන්ද්‍රස්ථානයක්. අද අපි සොයා බලන්නේ මේ මහා පුස්තකාලය ඇති කරේ කවුද? එහි තිබූ වටිනාකම කුමක්ද? සහ ඒ අභිරහස්කස විනාශ වුණේ කෙසේද කියලා. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසු ඊජිප්තුව පාලනය කළ ටොලමි රාජවංශය විසින් මෙම පුස්තකාලය ආරම්භ කළා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ලෝකයේ තිබෙන සියලුම දැනුම එක තැනකට එකතු කිරීම. ඔවුන් ලොව පුරා සංචාරය කරමින් පොත්පත්, පැපිරස් ලියවිලි සහ අත්පිටපත් එකතු කළා. මේ ලෝකයේ ප්‍රථම ජාත්‍යන්තර පුස්තකාලය ලෙස හඳුන්වන්න පුළුවන්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය ලොව පුරා සිටි ප්‍රසිද්ධම විද්වතුන්ගේ වාසස්ථානය වුණා. ගණිතයේ පියා ලෙස හැඳින්වෙන යුක්ලිඩ්, භූගෝල විද්‍යාඥ ඉරටොස්තනීස් සහ තාරකා විද්‍යාඥ හයිපකස් වැනි අය මෙහි සිට පර්යේෂණ කළා. පෘථිවියේ වඩා ප්‍රමාණය මුලින්ම ගණනය කළේ මෙහි සිටියේදී. එකල ලෝකයේ දියුණුම පර්යේෂණ ආයතනයක්. නමුත් මේ මහා දැනුම් සම්භාරය අභිරහස් ලෙස විනාශ වුණා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ජූලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ආක්‍රමණය කළ අවස්ථාවේදී ඇති වූ ගින්නක් නිසා පුස්තකාලය විනාශ වූ බවයි. තවත් සමහරු කියන්නේ පසු ඇති වූ යුද්ධ සහ ආගමික ගැටුම් නිසා මේ විනාශ වූ බවයි. කෙසේ වෙතත් මේ විනාශය නිසා මනුෂ්‍ය වර්ගයාට අහිමි වූ දැනුම මිලකළ නොහැකි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලය අද භෞතිකව නොමැති වුණා. එහි උරුමය අද ජීවමානයි. එය අපට පවසන්නේ දැනුම සහ ප්‍රඥාව ආරක්ෂා කිරීමේ වැදගත්කමයි. අද වන විට එහි මතකය වෙනුවෙන් නවීන පුස්තකාලයක් ඉදිකර තිබෙනවා. ඔබත් මේ ඓතිහාසික ස්ථානය ගැන දන්න දෙයක් තියෙනවද? අදහස් පරිලහින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.